මහිතවත් ප්‍රේමවන්තයනි සහෝදර සහෝදරියනි අද අපි උත්තාන සමයේ තුල අපි යහත් වන සතියේ සඳුදා දින දවසේ අපි තුල වෙනවා. අද දේව වචනය මෙනෙහි කරද්දී අපි ජීවිතවලට කතා කරන්නේ උන්වහන්සේ කියන්නේ මාව ඔබ තනි කරලා යන්න පුළුවන්. මගේ වචන ඔබ පිළිගන්නේ නැතුව ඔබේම මාවත් ඔබ ගමන් කරන්න පුළුවන්. නමුත් මාව මගේ පියාණන් වහන්සේ තනි කරන්නේ නැහැ. උන්වහන්සේ මට දුන්නු එපොරොන්දුව ඉෂ්ට වෙන තුරුම එපොරොන්දුව ජනතාවට අරගෙන යන මොහොත තුල ජනතාවක් වශයෙන් ස්වාමීන් වහන්සේව තනි කරලා ගියත් පියාණන් වහන්සේ උන්වහන්සේ මේ ලෝකෙට එවපු තාත්ත කවදාවත් තනි කරන්නේ නැහැ කියන පණිවිඩය මතක් කර දෙනවා. ඒ කියන්නේ සුදාත්මයන් වහන්සේ නිතරම උන්වහන්සේ මෙහෙවන බවද උන්වහන්සේ එක්ක ගමන් කරන බවද අද පැහැදිලි කරනු ලබනවා. එනිසා ප්‍රේමවන්තයනි අපේ මේ පණිවිඩය අපිට මතක් කරලා දෙන්නේ සමහර වෙලාවට මිනිසුන් විශ්වාස කරලා මිනිසුන්ගේ වචන විශ්වාස කරලා අපි ඒ විශ්වාසය මත ගොඩන අපේ ජීවිත ගොඩනගා ගන්නට උත්සාහ කරන මොහොතවල් තිබෙනවා. ඒ ගොඩනගන ජීවිත අර වැලිවල අපි නිවස තනා ගන්නා සමාන වෙනවා. මොකද ඒකට පැවැත්මක් නැහැ. කොහේ මොහොතේ හරි ඒ සුළං පාරක් ගමන් එද්දි ඒ සුළං පාරට ඒ ගෙහේ කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා මේ මිනිසුත් ඒ වෙනි ආකාරය තමයි. අවස්ථාවක් පැමිණෙන විට තමන්ගේ දේවල් ලබා ගන්නට ඒ සමහර වෙලාවට අපිව පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. අපිව තනි කරලා යන වෙන්න පුළුවන්. නමුත් අපිව තනි කරන්නේ නැති අපේ ජීවිතවල අරගල වලට ප්‍රශ්න වලට කමුකටළු වලට අපේ ජීවිතේ මොනවද කරන්න ඕන කියන මේ හැම දෙයක්ම උන්වහන්සේ ඔබට මට දානය කරනවා. අපිව කවදාවත් අත්හරින්නේ නැහැ. අපිට තනි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. උන්වහන්සේ අපව රකින්න බව අද මතක් කරලා දෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නට ඕනේ අන්න ඒ ස්වාමීන් වහන්සේව. උන්වහන්සේ කියන්නේ මම ගිහිල්ලා ඔබට සායදායකයන් වහන්සේ ඔබ වෙතට එවනවා. උන්වහන්සේ සත්‍ය කරා ගමන් කරන්නට ඒ බියෙන් තොර ජීවිතයක් ගත කරන්නට දේව වචනය අරගෙන යන්න ශක්තිය බලය දෙනවා ඒ සුද්ධාත්මයන් වහන්සේ කියන එක. ඒ නිසා අපි විශ්වාස කරන්න ඕනේ දෙවියන් වහන්සේව. උන්වහන්සේගේ වචනය උන්වහන්සේ කියන වදන් වලට පමණයි අපි අපේ ජීවිත කැප කරන්නට ඕනේ. මිනිසුන්ගේ වචන වලට නෙවෙයි, මිනිසුන් කියන දේවල් වලට නෙවෙයි. ඒ අය අවස්ථාවාදී වෙන්න පුළුවන් සමහර අවස්ථාවකදී. මොකද ඒක තමයි සත්‍යාර්ථය. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ දෙවිඳුන් තුල අපේ ජීවිතේ ගොඩනගා ගන්නට, අපේ ජීවිතේ පදනම් කරගන්නට. එවිට අපිට පුළුවන් මොන ප්‍රශ්න ආවත්, මොන කරදර ආවත් ඉදිරියටම ගමන් කරන්නට. එනේ වාසනාව අපිට දෙන්නට කියලා අපි දෙවිඳුන්